දැන් එහෙම වාහන අතිරික්තයක් ගැන ඒ වගේම සුපිරි වාහන වලින් කරලා තියෙන නාස්තියක් ගැන කටමැත දොඩවපු ආණ්ඩුව රුපියල් කෝටි 4200කට වඩා මුදලක් එකවර වියදම් කරලා කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදන්න ගිය වියදම හා සමාන මුදලක් වාහන තොගයක් අලුතෙන් ගේනවා. සුපිරි වාහන තොගයක් අලුතෙන් රජයට මිලදී ගන්නවා. මේ රටේ බදු ගෙවන ජනතාවගේ රීරි මාංශේ හූරගෙන කාලා බදු පිට බදු ගහලා බර පිට බරපටවල මේ කලාපේ වැඩිම ජීවන බර තියෙන රටවල් දෙකෙන් එකක් බවට ලංකාව පත් කරලා මෙච්චර තොගයක් ගේන්නේ. මේ තොගේ එකපාර ගේනකොට මේක යන්නේ එක ආයතනයකට ටෙන්ඩර් එක. ආඩම්බරයට කියනවා රජයේ ආදායම වැඩි කරගත්තලු. රජයේ ආදායම වැඩි කරගෙන තියෙන්නේ බදු පිට බදු ගහලා මිසක් වෙන කෙන්ගෙඩියක් කරලා නෙවෙයි. මේ තමයි ටෙන්ඩර් පටිපාටියට අනුකූලව හොරකම් කරන ක්‍රමය. ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ගහන ගහිල්ල පුනරුද්ධ ගහිල්ල. නැත්තම් තම බදු ගහලා තවත් බදු බර පටෝල හූරගෙන කණ්ඩ ඕන. තමන්ගේ රීරි මාංශය තමන්ගේ ලේබොන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැතුව මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණාත්මක තීරණයක් ගන්න ලෑස්ති වෙන්න කියලා අද සම්පකාර ඡන්ද වලින් පෙන්නන ප්‍රවණතාවය බලවත් කරලා ඉදිරියට ගේන්න. සුබ මධ්‍යහනයක් වේවා ඔබ සියලු දෙනාට. මෙම මාධ්‍ය සාකච්ඡාවට මා සමග සහභාගී වෙනවා ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රී යු ධනවංශ සහෝදරයා. ඒ වගේම මතුගම ප්‍රාදේශීය සභාවේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජය කරවිට සහෝදරයා. මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න අපි කල්පනා කළේ ප්‍රධාන කරුණක් පිළිබඳව මේ රටේ පොදු ජනතාවගේ අවධානය ඔබ මගින් එල්ල කිරීම සඳහා ඇති කිරීම සඳහා. අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුව බලයටපත් වෙච්ච ගමන්ම කරපු පළවෙනි ප්‍රදර්ශනය තමයි වාහන ප්‍රදර්ශනය. ගාලුමෝදුර පිට්ටනියට තියෙන වාහන රජයේ වාහන ඒව හරියට මේ එක එක්කෙනා පුද්ගලිකව ගොඩ ගහගත්තු වාහන හැටියට පෙන්නලා ඒ තිබුණු හොඳ වාහන ගාලුමෝදුර පිටියට ගොඩ ගහලා මේ අර ඒගොල්ලෝ මැතිවරණයට කලින් ගොඩනගාගෙන ආපු වෛරය ඉරිසියාව කියන සංකල්පයම තවදුරටත් බලගන්වමින් අති විශාල වාහන තොගයක් සුකෝපභෝගී වාහන තොගයක් රජයට ගොඩ ගහගෙන තියෙනවා. මේ විදියට නාස්ති කරලා තියෙනවායි කියන මතේ තමයි ආපු ගමන්ම හදුවේ. ඒ හදලා ඉතින් ඊට පස්සේ මහජනයා දන්නේ නැහැ හිමීටේ හොඳම වාහන ටික කට්ටිය බෙදා හදාගත්තා. ඉතුරු වාහන ටික වෙන්දේසි කරලා ඒගොල්ලොන්ගේම ගෝල බාලයන්ට අඩු ගානට ගන්න පොටපාදලා දුන්නා. ඒක කොළඹ විතරක් නෙවෙයි රටේ තැන් තැන්වල මේ වාහන වෙන්දේසිය සිද්ධ වුණා. හරියට හොයලා බැලින්නම් තේරෙනවා ඊටාම අඩු 탁සේරුවකට ඒ වාහන විකුණලා ඊනියා වෙන්දේසි වලින් ඒගොල්ලොන්ගේම ගෝල බාලයන්ට තමයි ඒවා මිලදී ගන්න පොටපාදලා දුන්නේ. දැන් එහෙම වාහන අතිරික්තයක් ගැන ඒ වගේම සුපිරි වාහන වලින් කරලා තියෙන නාස්තියක් ගැන කටමැත දොඩවපු ආණ්ඩුව ආපු ගමන්ම මොකද්ද දැන් අද මේ කරන්නේ? ඒ තමන්ම පෙන්නපු වාහන අතිරික්තය දැන් කෝ? තමන්ම වැඩි කියලා විකුණපු වාහන වලින් පස්සේ තියෙන්න ඕනේ නියමිත වාහන ප්‍රමාණය. දැන් මොකද කරන්නේ? ආණ්ඩුව එකවර අලුත්ම වාහන 1000කට වඩා ගේන්න ලෑස්ති වෙනවා. රුපියල් කෝටි 4200කට වඩා මුදලක් එකවර වියදම් කරලා බිලියන ගානක මුදලක් එකවර වියදම් කරලා මේ රටේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදන්න ගිය වියදම හා සමාන මුදලක් එකවර වියදම් කරලා වාහන තොගයක් අලුතෙන් ගේනවා. සුපිරි වාහන තොගයක් අලුතෙන් රජයට මිලදී ගන්නවා. මේ රටේ බදු ගෙවන ජනතාවගේ රීරි මාංශේ හූරගෙන කාලා බදු පිට බදු ගහලා බර පිට බරපටවල මේ කලාපේ වැඩිම ජීවන බර තියෙන රටවල් දෙකෙන් එකක් බවට ලංකාව පත් කරලා උසුල ගන්න බැරි ජීවන ආතතියකට පීඩනයකට මහජනයා ගොදුරු කරලා ඒ ඉරණමට ඇදවට්ටලා තියෙද්දී බදු පිට බදු ගහලා හොයාගන්න රීරි මාංශි හූරගෙන කාලා හොයාගන්න සල්ලි ටිකෙන් මොකද කරන්නේ ආණ්ඩුව? රුපියල් කෝටි 4200කට වඩා වැඩි මුදලක් වෙන් කරලා වියදම් කරලා මේ වාහන තොගයක් එකපාර මිලදී ගන්න හදනවා. මෙච්චර වාහන දහසකට වැඩි ප්‍රමාණයක් මෙහෙම එකවර මිලදී ගන්නේ මොකටද? අත්‍යවශ්‍යයෙන්ම තියෙනවා නම් වාහන උවමනාවක් ඒ ප්‍රමාණයට පමණක් සෑහෙන්න ගන්න බැරි ඇයි? මෙච්චර තොගයක් ගේන්නේ. මේ තොගේ එකපාර ගේනකොට මේක යන්නේ එක ආයතනයකට ටෙන්ඩර් එක. දවස් 12යි ටෙන්ඩරේට දීලා තියෙන කාලේ ටෙන්ඩර් කොන්දේසි අනුව එක සමාගමකටයි එකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කොන්දේසි සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ සමාගමට මේ 1000ක වාහන ඇනවුම බාර දුන්නම 103 ගානේ කප්පම ගෙව්වත් මේ අඩුම ගාන 103 මුදලත් හිටියේ 103 හම්බෙන කප්පමත් 103 කියලා හිතුවත් කොතර ලොකු ගානක්ද හම්බෙන කප්පම. කලවත්තේ අර මුදල තර කරන්න නෙවෙයිද මේ ගාන කපන්නේ? මෙච්චර තොගයක් වාහන 1000කට වැඩි ප්‍රමාණයක් මේ බදු බරින් පීඩාවට පත්වෙච්ච රටේ ආණ්ඩුවේම නිලධාරීන් කියනවා 80%කට වඩා වැඩියෙන් ආණ්ඩුවේ සහනාධාරී ඉල්ලුම් කරලා තියෙනවා කියලා. ලංකාවේ පෞල් ප්‍රමාණය. ඒ ඉල්ලන්නේ විනෝදෙට නෙවෙයි. කරගන්න දෙයක් නැති හන්දා. එහෙව් රටක මේ විදියට වාහන තොග පිටින් ගෙනල්ලා කෝටි 4200ක් එකපාර පුච්චන්න පුළුවන් නම් මුන්දලට මේගොල්ලෝ කියපු කතාවයි අද කරන දේ අතර සම්පූර්ණ පරස්පරයක් තියෙනවා. ආඩම්බරයට කියනවා රජයේ ආදායම වැඩි කරගත්තලු. රජයේ ආදායම
වැඩි කරගෙන තියෙන්නේ බදු පිට බදු ගහලා මිසක් වෙන කෙන්ගෙඩියක් කරලා නෙවෙයි. දැන් හොඳට වැස්සා ජල විදුලිය ඕන තරම් නිපදවන්න පුළුවන්කම තිබ්බා. ඒ ඔක්කොම හැකියාව තිබ්බා. එහෙම තියෙද්දි දැන් විදුලි බල මණ්ඩලයේ බිලියන ගාණක් පාඩුයි කියලා කියනවා. ඒ පෝරියල් එක දැන් අතාරින්න හදන්නේ මහජනයාගේ හිස මතට. මහජනයාගේ හිස මතට පටවන්න පුළුවන් බර ඔරොත්තු නොදෙන සීමාවත් පන්නලා පටවලා තියෙද්දි වාහන ගේනවා 1000කට වඩා තොගයක් එක සමාගමකට ටෙන්ඩර් එක දීලා හම්බෙන කුට්ටිය ඒ මගින් ඉහළ කුට්ටියක් වෙන නිසා. මේකද මේගොල්ලෝ කරනවයි කියපු අර පිරිමැස්ම. මේකද මේගොල්ලෝ ආර්ථික සහධාරණය ඉටු කරනවයි කිව්වේ මේ රටේ පොදු ජනයාට. මේ රටේ මහජනයාගේ බර අඩු කරලාද මේ වාහන තොග පිටින් ගේන්නේ. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හදන්න යන වියදම හා සමාන වියදමක් දරලා වාහන තොගයක් එකපාර ගේන්නේ මේ රටේ මහජනයාට ආර්ථික සාධාරණත්වය ඉටු කරලාද? ආර්ථික යුක්තිය ඉටු කරලාද? නෑ. ඒ නිසා බොහොම පැහැදිලි කිව්ව කතාවයි. හොරකම් කරන්නේ නැහැ කියන වාහන තොගයක් මෙච්චර තොගයක් එකපාරට එක සමාගමකට ටෙන්ඩර් එක ගන්න පුළුවන් වෙන විදියට සුදුසුකම් ඒ සමාගමටම හරියන විදියට ටෙන්ඩර් එක දාලා උන්ට දුන්නම ඒ සමාගමට දුන්නම වාහන 1000කට වඩා එකපාර ගේන්න 103 ගානේ කොමිස් එක දුන්නත් ගාන කීයද? කෝටි 4200කින් ගාන කීයද? ඒ නිසා තේරුම් ගන්න ඕන මේ තමයි ටෙන්ඩර් පටිපාටියට අනුකූලව හොරකම් කරන ක්‍රමය. මේක තමයි පුනරුද හොරකම්. ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ගහන ගහිල්ල පුනරුද ගහිල්ල. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා තවත් මේගොල්ලෝ මේ රටේ පීඩාවෙන් පීඩාවට පත් වෙලා ඉන්න, විදුලි බිල ගෙවා ගන්න බැරුව හූල්ල ඉන්න, ජල බිල ගෙවා ගන්න බැරුව හූල්ල ඉන්න, දරුවගේ අධ්‍යාපනයට වියදම් කරගන්න බැරුව හූල්ල ඉන්න, තුන් වේල කන්න විදියක් නැතුව හූල්ල ඉන්න මහජනයාට මේගොල්ලෝ සාධාරණයක් ඉටු කරන්නේ නැහැ. මේගොල්ලෝ අද සාධාරණේ ඉටු කරගන්නේ තමන්ගේ පැලවත්ත තක්කඩි අරමුදලට තමයි උන්දලගේ සාධාරණේ ඉටු කරගන්නේ. එහෙම නැත්තම් මේ විදිහේ තීරණ, මේ විදිහේ පීඩාව තව වැඩි කරන තීරණ මේවත් ඔක පිටින් මෙච්චර මුදලක් වියදම් කරලා ගෙනාම ආයි රජයේ වියදම් පියව ගන්න බැරි වෙනවා. බැරි වුණාම එක්කෝ ආයි ණය ගන්න ඕන. නැත්තම් තව බදු ගහලා තවත් බදු බර පටෝල හූරගෙන කන්න ඕන. රීරි මාංශ ලේ ටික ඔක්කොම බොන්න ඕන. ඒ නිසා මේකද මේගොල්ලෝ කියපු පුනරුදේ. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා තව දුරටත් තමන්ගේ රීරි මාංශය තමන්ගේ ලේ බොන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැතුව මේ බදුබර තව දුරටත් පටව සුපිරි වාහන ගෙනල්ලා ඒවෙන් කොමිස් කන්න ඉඩ දෙන්නේ නැතුව මේ ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණාත්මක තීරණයක් ගන්න ලෑස්ති වෙන්න කියලා අද සම්පකාර ඡන්ද වලින් පෙන්නන ප්‍රවණතාවය බලවත් කරලා ඉදිරියට ගේන්න සූදානම් වෙන්න කියලා අපි මේ රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලනවා.